කොහොමද ඉතින් මගේ යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඉතින් මේ වීඩියෝ එක මට ඔයාලත් එක්ක බෙදා ගන්න ටිකක් පරක්කු වුණා. ඉතින් මේ ඇවිල්ලා මයි 12 වෙසක් පොය දවසේ ඉතින් උදේම මල් කඩලා පුතුන් වැඳලා ගෙදර තියෙන හැම වැඩක්ම ඉවර කරගත්තා. මොකද අපි මේ වෙනකොටත් කූඩු වල වැඩ ඉවර කරලා නෑ. ඉතින් කූඩු අලවලා ඉවර නෑ. ඒ නිසා අපි හිතුවා දවල් දවසේම ඒ ටික අලවලා ඉවර කරගන්න ඕනි කියලා. ඉතින් ගිය අවුරුද්දේ නම් මේ වෙනකොට අපි වෙසක්කට කලින්ම හැමදේම ඉවර කරගත්තා. ඉතින් හස්බන්ඩ් වැඩට යනවා, බබාගේ වැඩ. ඉතින් දැන් හරි අමාරුයි කරගන්න. ඉතින් ගිය අවුරුද්දේ නම් බබා ගොඩක් පුංචිනේ. ඉතින් මම හස්බන්ඩ්ට කිව්වා තරුවකුත් හදලා දෙන්න කියලා. එයා ඉතින් ටගාලා එකකුත් මට හදලා දුන්නා. ඉතින් ටිකක් වෙලා යනකොට අපේ අම්මත් කූඩු හදන වැඩේට එකතු වෙන්න ආවා. ඉතින් එතකොට ගොඩක් අපිට ඉක්මනින් කරගන්න ලේසි වුණා. ඉතින් ওই විදිහට තමයි අපි කූඩු ටික හදාගන්නේ. ඉතින් තරු ওই විදිහට තමයි යාළුවනේ ආවේ. මේක ටිකක් අලව ගන්න අමාරු වුණා අපිට. ඉතින් කොහොම හරි මේක අලව ගත්තා අපි. ඉතින් අන්තිමට දැන් ඉතින් අපි යන්න හදන්නේ ටිකක් එළියට. වැඩ ටික ඔක්කොම ඉවරයි. කූඩු හැමත් ඇලෙව්වා මේ වෙනකොට. බබාව අම්මා ගාව තියලා යන්නේ. මොකද මට වීඩියෝ කරගන්න අමාරු නිසා බබා අරන් ගියොත්. ඉතින් මේ යනකොට අපිට හම්බුණා පාන් දන්සලක්. ඉතින් ඒකෙන් පානුත් කාලා අපි ඉතින් පිටත් වුණා. ඉතින් යාළුවනේ මෙතනත් ලොකු දන්සලක් තාම ඕපන් කරලත් නැහැ. බත් දන්සලක්. ඉතින් ඒ වෙලෙත් සෙනඟ ගොඩාක් හිටියා. බත් දන්සල් වලට නම් කිට්ටු කරන්න බැරි වුණා අපිට. අයිස්ක්‍රීම්, කඩල, සව් ඔය වගේ පොඩි දන්සල් වලට තමයි අපිට යන්න උනේ. මොකද බබත් එක්ක හරි අමාරුයි ඉතින්. ඉතින් අපි හිතුවා රැට අද නංගිගේ උපන්දිනෙත් වැඩලා තියෙන්නේ පොය දවසේ නිසා කඩෙන් මොනවා හරි කනවා කියලා ට්‍රීට් එකක් දෙන්න ඕන නිසා. ඉතින් අපි ගියා කඩෙන් කන්න රෑ වෙලා. ඉතින් එදා දවස ගත වුණේ ඔන්න ඔය විදිහට. ඉතින් මේ ඇවිල්ලා මයි 13 වෙනිදා එදා හවසත් අපි ගියා ඉතින් පොඩ්ඩක් එළිය ඇවිදින්න. එදා නම් අපිට ටිකක් දන්සල් හම්බුණා. මේ මහරගම් පැත්තෙන් යනකොට අපි දන්සලකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඒ දන්සල මෙතන තියෙන්නේ ෆුඩ් සලාඩ් දන්සලක්. ඉතින් අපි කට්ටිය මෙතනට වෙලා හිටියා සෙනඟ සෑහෙන්න. ෆුඩ් සලාඩ් කාලා එනකොට හොඳටම වහින්න ගත්තා. ඉතින් අපිට යන්න බැරි නිසා අපි පොඩ්ඩක් මෙතන නැවතිලා හිටියා. ඔතන ඉස්සරහත් අයිස්ක්‍රීම් දන්සලකුයි බීම දන්සලකුයි දෙනවා. ඉතින් අපි එනකොට අපි දැක්ක බත් දන්සලක් තියෙනවා. සෙනඟ පොඩ්ඩක් ඉන්නේ. ගොඩක් හිටියේ නැති හින්දා අපි එතනින් නවත්තලා බතුත් අරගෙනම ආවා. ඉතින් බතුත් අරගෙන තෝරන බලන්න තමයි මෙතනට ආවේ අපි. ඉතින් මේ කොට්ටාවේ තෝරන හරිම ලස්සනයි. පැහැදිලි නම් නැතුව ඇති යාළුවනේ. ඉතින් ගොඩක් සෙනඟ අපිට ඉස්සරහට යන්න බැරි වුණා. පුළුවන් විදිහට තමයි වීඩියෝ කරගත්තේ. මේ ඇවිල්ලා මහරගම තොරණ. ඉතින් මේකත් හරිම ලස්සනයි. ඉතින් ඔගොල්ලෝගේ වෙසක් දවස කොහොමද ගත වුනේ කියලාත් මට කියාගෙන යන්න කමෙන්ට් එකකින්. එහෙනම් අදට මං ගිහින් එන්නම්.